මේ මහා භද්‍රකල්පයේ අවසානයේ නව යුගය ආරම්භ වුණාට පස්සේ අද නව යුගය ආරම්භ වුණා මේ ආලෝකයත් සමග මේ යුගයේ අවසාන වෙන්නේ මහා භද්‍රකාලී මෑණියන්ගේ අතිරුද්‍ර උග්‍ර ශක්තිය සමග. ඒ ශක්තියට ඒකාත්මික වෙන්න කියලා මම හැමෝටම ආරාධනා කරනවා මගේ ආදරණීය වරම් දරුවන්ට. ඒ වගේම මහා භද්‍රකාලී අම්මා මෑණියන් වහන්සේගේ පැතුමතුන්ට වසර ගණනාවකට පස්සේ දින ගණනාව මේ මහා ශක්ති පීඨයේ කතරගම ශක්ති පීඨයේ මගේ මේ මාතා පිළිමය නන්දවල අද සුබ මොහොතින් එළියට අරගෙන ලංකාවේ දරුවෝන්ට පීඨ දෙන්නට අද සති දේවී ශක්ති පීඨයේ මේ පිළිමය වඩම්මන හිතේ ඉඳලා ඔයගොල්ලන්ට ඇවිල්ලා අම්මාගේ යක්කල සති දේවී ශක්ති පීඨයේ මේ මහා බල සම්පන්න පිළිමය මේ මාතාවගේ මේ මහා භද්‍රකාලී මහා කාලී ස්වරූපයෙන් ඔබට අද ඉඳලා හිත ඉඳලා ඔබලාගේ සිතුම් පැතුම් ඉෂ්ට කරගන්න පුළුවන්. වරම් අවසර ලබා ගන්න පුළුවන්. පූජා දෙන්න පුළුවන් අම්මා වෙනුවෙන්. ඊට රැඳින දරුවන්ට විශේෂයෙන්ම ආරාධනා කරනවා. ආශිර්වාද කරන ඔබට එදත් පීඨ දුන්නා වූ බලය ජවයේ දුන්නා වූ මේ උතුම් මහා කාලී මෑණියන් මහා භද්‍රකාලී මෑණියන්ගේ පිළිමය නැවත දින ගණනාවකට පස්සේ ජව සම්පන්න කළ බල සම්පන්න කළ කතරගමින් අද දින යක්කල සති දේවී පීඨයට සුබ මොහොතින් වඩම්මනවා. ඒ හැම කෙනෙක්ටම ඔබ හැම කෙනෙක්ටම ඇවිල්ලා නැවතත් අම්මා සමග ඒකාත්මික වෙන්න මේ නව ස්වර්ණමය යුගය ආරම්භ කරන්න ඔබ හැම කෙනෙක්ටම ආශිර්වාද කරමින් ආරාධනා කරනවා.